ක්‍රිම්සන් විච් ඔයගලන්ට අලුත් රීඩින් එකක් අරගෙන ආවා. අද අපි බලන්න යන්නේ මේ රීඩින් එකෙන් මේ වෙලාවේ ඔයාලගේ හිතේ මොකක් හරි දුකක් තියෙනවා නම් මොනවාට හරි ඔයාලා නිකන් පීඩාවට පත් වෙලා නම් ඉන්නේ. එහෙනම් මේ රීඩින් එක ඔයාලට අද මම වැඩි මොකුත් සයින්ස් කියන්නේ නැහැ. මේ රීඩින් එක දකින්න කලින් ඔයගොල්ලෝ නිකන් කළු පාටයි තැඹිලි පාටයි වගේ සමනලයක් දැක්කනම් ඒ වගේම මේ දවස්වල ඔයාලා ඉන්නේ ඇත්තටම දුකින්ද ඒ වගේ මොකක් හරි ඔයාලගේ ජීවිතේ කනස්සල්ලක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ රීඩින් එක ඔයාලට මම හිතනවා ඩෙෆිනිට්ලි මේ රීඩින් එක බලන්න අනිවාර්යයෙන්ම හිතේ මොකක් හරි කනස්සල්ලක් තියෙන පිරිසක් වෙන්න ඕනේ. අපි බලන්න යන අද රීඩින් එකෙන් ඔයාලට යුනිවර්ස් එක ඉෂ්ට කරන සාධාරණය මොකක්ද? ඕගොල්ලන්ගේ මේ දුක ඉවර වෙනවද? එන්නේ ඒක තමයි අද අපි රීඩින් එකෙන් බලන්න යන්නේ. එහෙනම් අපි යමු අපේ රීඩින් එකට. හරි අපි බලමු එහෙනම් මොනවාද ඕගොල්ලන්ට මේ දුකින් පීඩාවෙන් ඉන්න මගේ ලව්ලි සෝල්ස්ලට මොකක්ද යුනිවර්ස් එක දෙන මැසේජ් එක කියලා. බොටම් ඔෆ් ද ඩෙක් එකේ ඩෙත් තියෙනවා. ඔයගලන්ට පේනව නේද? ඔයගොල්ලෝ ළඟදීම ලොකු ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් කරහා යනවා. ඔයගලන්ට මොකක් හරි දුකක් වේදනාවක් මොනවා හරි මේ වෙලාවේ තියෙන කටුක සිටුේෂන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඒක එන්ඩ් වෙනවා. ඕකේ? ඒ නිසා ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඕකේ. ඕකේ. ඕගොල්ලෝ මේ වෙලාවේ මොකක් හරි මේ වගේ කියන්නේ මානසික ගැටුමක මේක කාත් එක්ක හරි ඇති වෙලා තියෙන ගැටුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේම මනසේ තියෙන ගැටුම මොනවා හරි කොහොම හරි හරිම කලහකාරී තත්වයක තමයි ඕගොල්ලෝ ඉන්නේ. ඔයාලා මේ වෙලාවේ ගොඩාක් වෙලාවට මනසින් තමයි තීරණ ගන්න. හරිම ලොජිකලි තමයි හිතන්නේ මනසින් තමයි තීරණ ගන්න මේ තත්වෙත් එක්ක. ඒ වගේම ඔයාලා මේ වෙලාවේ උත්සාහ කරනවා මම මාව ආරක්ෂා කරගන්න ඕනේ. මම මාව ආරක්ෂා කරගන්න ඕනේ. මොනවා වුණත් මම මාව ප්‍රොටෙක්ට් කරගන්න ඕනේ කියන මතය තමයි ඔයගොල්ලෝ ඉන්නේ මේ ගැටුම්කාරී තත්ත්වෙත් එක්ක. ඒ වගේම මේ වෙලාවේ ටිකක් ඔයගොල්ලෝ cold මේ වෙලාවේ ටිකක් ඉමෝෂන්ස් වැඩිපුර එළියට පෙන්නන්න කැමති නැහැ. ටිකක් වෙච්ච ඔයාලට මොන හරි වෙච්ච සිදුවීමක් නිසා ඔයගොල්ලෝ ටිකක් විතර ලොජිකලි පැත්තට බර වෙලා තියෙනවා කියලා මට පේනවා. හරි. එතකොට ඕගොල්ලෝ අනාගතයේ මේ විදිහටම ඉස්සරහට යද්දී ඕගොල්ලන්ගේ අදිෂ්ඨානය කියන එක මාර විදිහට වැඩි වෙනවා. අදිෂ්ඨානය කියන එක මාර විදිහට වැඩි වෙනවා. ඕගොල්ලන්ට එක පාරටම ලොකු ධෛර්යයක් එනවා. මගේ ජීවිතේ මොන සිටුේෂන් එක මේ වෙලාවේ තිබ්බත් ජීවිතේ කොච්චර මට අමාරු වුණත් මම ඒ ඔක්කොගෙම නැගිටිනවා. ඒ කියන්නේ මාර විදිහට මාර කරේජ් එකක් ඕගොල්ලන්ට යුනිවර්ස් එකෙන් දෙනවා. ඒක තමයි මේ සිටුේෂන් එකෙන් බේරෙන්න ඕගොල්ලන්ට දෙන කොටිම කිව්වොත් නිකන් අර අපි කියන්නේ සුපර් පවර් එකක් ලැබෙනවා වගේ. ඔයාලට ලොකු ඉනර් පවර් එකක් ලැබෙනවා. හරිම කොන්ෆිඩන්ට් එකක් ලැබෙනවා. මට සෙන්ස් වෙන එනර්ජි එක තමයි ඒක. ඒ එනර්ජි එකත් එක්ක ඕගොල්ලෝ මෙච්චර කල් නිකන් ඔහේ හිටියානම් කියන්නේ මම වැඩක් නැහැ. මම කම්මැලියෙක් මට කිසි දෙයක් බෑ මට මොකුත් බෑ මට කරගන්න බෑ ඒ වගේ මයින්ඩ් සෙට් එකක හිටියනම් ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඔයාලා නිකන් යකෙක් වගේ වැඩ කරන්න පටන් ගන්නවා. තේරුණාද? යකෙක් වගේ වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ එනර්ජි එකක් තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ සිටුේෂන් එකෙන් බේරෙන්න යුනිවර්ස් එක දෙන බ්ලෙසිං එක. අපිට බොටම් එකේ තිබුණා ඩෙත් ඒ කියන්නේ ඩෙෆිනිට්ලි කන්ෆර්මේෂන් ඕගොල්ලන්ගේ මේ අමාරු කාලය අනිවාර්යෙන් ළඟදිම එන්ඩ් වෙනවා. බලාපොරොත්තු අත්හැරගන්න එපා. ඕගොල්ලන්ට යුනිවර්ස් එකෙන් දෙන එකම ඇඩ්වයිස් එක තමයි කොන්ෆිඩන්ස් වෙන්න. කොන්ෆිඩන්ට් එක තියාගන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට කොච්චර කටුක අමාරු තත්ත්ව ආවත් ඔයා ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එපා. ඔයාට බැහැ කියලා හිතන්න එපා. ඔයා ඒකත් එක්ක තමයි වෙන්න මේ යකෙක් වගේ වැඩ කරන්න ඔයා එක කරනවද මේ රීඩින් එක බලනවා කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ මේ දේ තත්ත්වෙට එන ඊළඟ විසඳුම තමයි ඒක අනිවාර්යෙන් මේක කරනවා. ඒක කරලා මේ අමාරු තත්ත්වය එන්ඩ් කරනවා අනිවාර්යෙන්ම. ඕකේ. එනිසා ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි මට මගේ කාඩ්ස් වලින් කොන්ෆිඩන්ට් වෙන්න. ඒ කොන්ෆිඩන්ට් වෙලා ඔයාලා කරන්න මොකක්ද? ඒක කොච්චර අමාරු වුණත් ඒක කන්ටිනියස්ලි කරන් යන්න.
ඒකේ අවසාන අනිවාර්යයෙන්ම සක්සස් එක තියෙනවා. එහෙනම් ආයෙත් දවසක අපි රීඩින් එකක් අරගෙන එකක් මම ගිහින් එන්නම්. මම ක්‍රීම් සෑන්ඩ්විච්.